මේ වෙඩින් සීසන් එකේ ඕන මටත් තිබ්බ වෙඩින් එකකට අටෙන්ඩ් වෙන්න යන්න. ඉතින් මම හිතුවා වෙනසකටත් එක්ක අද get ready with me වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම අද ඩ්‍රෙසින් එක කරගන්න ගියේ Glam Room by Enoka salon එකට තමයි මම ගියේ. ඉතින් මම කාලයක් තිස්සේ Enoka ගාවට යනවා මගේ hair එක කරගන්න, nails කරගන්න. ඉතින් අද මම හිතුවා ඩ්‍රෙස් වෙන්න මෙතනට යන්න ඕනේ කියලා. මේ තියෙන අද මම වෙඩින් එකට අඳින්න ඉන්න සාරි එක. මේක මම ඉන්දියා වලින්මයි ගත්තේ. ඒ වගේම තමයි මේ තියෙන ජැකට් එක, ඒ වගේම මේ තියෙන ඒකට මැච් කළා අයිමන්ස් එකෙන් ගත්ත ෂූස් සුයි ක්ලච් පර්ස් එකයි. ඉතින් ඉස්සෙල්ලම කරේ මේකප් එක කරගන්න එක තමයි ඉස්සෙල්ලම කරේ. ඉතින් එනෝකාගේ ඔක්කොම තියෙන ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් වල ප්‍රොඩක්ට්ස්. ඉතින් මට ඕන කරලා තිබ්බේ සිම්පල් yet glam look එකක්. ඉතින් මේ විදිහට තමයි අද look එක කරේ. ටිකක් ලොකු lashes අපි දාන decide කරා. ඒ වගේම loose hair තමයි මට යන්න ඕනකම තිබෙන්නේ. ඉතින් මම curl එක set කරගෙන ගියේ. හැබැයි ඉතින් මෙන්න මේ විදිහට චූටිවට ටොං එකෙන් අපි චුට්ටක් උඩින් set කරා. ඒ වගේම සයිඩ් එකට මේ වගේ ඕපන් රෝසස් දෙකක් මං ලස්සන ෆ්ලෝරා එකෙන් ගත්තා. ඒක තමයි මෙන්න මේ විදිහට සයිඩ් එකට සෙට් කරේ. ඉතින් සාරි එක ඔයගොල්ලන්ට මතක ඇති මම ඉන්දියා ගියපු වෙලාවේ මම ඔයගොල්ලන්ට vlog එකේදී පෙන්වනවා මම සාරීස් කිහිපයක් ගත්තා. එහෙදි ගත්ත මෙන්න මේ සාරි එක තමයි ඉතින් මම අද වෙඩින් එකට අඳින්න ඩ්‍රේප් කරන්න හිතුවේ. ඉතින් මේක හරිම ලස්සන හරිම රිච් ලුක් එකක් තියෙන සාරි එකක්. ඉතින් මේක තමයි අද වෙඩින් එකට මම ඇන්දේ. ඉතින් මේකප් ලුක් එකත් එක්ක ජුවල්රි මං ගෝල්ඩ් ජුවල්රි දැම්මේ වොග් එකෙන් කාලෙකට කලින් හදාගත්ත සෙට් එකක් තමයි මම ඇන්දේ. ඉතින් මේක තමයි ෆයිනල් ලුක් එක. ඉතින් වෙඩින් එකක් කියලා කියන්නේ අපි හැමෝම ලස්සනට ඇඳලා යන්න කැමති උත්සව අවස්ථාවක්නේ. ඉතින් මගේ හොඳම යාළුවෙක්ගේ වෙඩින් එකකට මෙන්න මේ විදිහට තමයි මම ලෑස්ති වුණේ.